හොඳයි අද අපි පොඩ්ඩක් ගහලා බලන්න යන්නේ ගෝස්ට් රෙකෝන්ලගේ එන වයිඩ් ලෑන්ස් කියන දස් දහටේ මං හිතන දස් දහට වූ දස් දහට යාපු ගේම් එකෙන් මේක ඇවිල්ලා කතාව මංගොට මේක කතාවනික සාරංශයක් කියන්නම් මේ මං මේ පොඩ ඇඳුම් අන්දන මඟින්නේ එකත් එක්කම් මංවලට පොඩ්ඩක් එක සාරංශි කියන්න මේ කතාව යන්නේ බොලිවියාව කියන්නේ මැක්සිකෝට මට දන්න තමාව කරෙක්් කරන්න මැක්සිකෝ පැත්තේ තියෙන මේ රටක් මේ රටේ කොකා කියන කොකෙන් හදන්න ගන්න ශාකය වැවෙනවා ඒ හින්දා මුළු ලෝකෙටම ඩ්‍රක් සප්ලයි කරන ගොඩක් කට්ටිය එකන ටීම්ස් මේගොල්ලෝ මේ බොලිවියාව කියන රට ඇතුළේ හැදෙන්න්න ගන්නවා ඒගොල්ලුන්ගෙන් හැදෙන ලොකුම ටීම් ඇත්තමයි මේ සැන්ට බ්ලංකා ගැන් සැන්ට බ්ලංකා මේ බොලිවියාවේ රජයත් එක්කං සෑන් ප්‍රශ්න වෙල රජයෙන් හදනවා සැන්ට බ්ලංකායක නවත්තන්න එවුණට සැන්ට බ්ලංකායක විශාල වෙනවා ඊට පස් මෙයාලා පොලිසියක් හදනවා සාමාන්‍යෙන් යුද්ධ කරන පුළ මෙයාලත් එක පස්සේ ඒගොල්ලුත් මේ ගොල්ලු පැත්තර හැදෙනවා අපිට දැම් මේක ඒගොල්ලුත් ඉන්නවා අපිට විරුද්ධෝ සටන් අන්නේ වගේ සින්නක්කං යන බොඩි කතාවත් තමයි මේක ඕක තමා අපේ දැනට පොඩි කතාව අනික මේක අපි කරන්න නිකන් සාමාන්‍යින් සයිලන් ස්ටෙල්ත් වගේ යන මිෂන් ටිකක් තියෙන්නේ ඉගැන මේක අනිත්‍ය දියට ගහන්නක චුට්ටක් අමාරුයි නඩි ස්ටෙල්ත් ගහනක මේක මරු මේක වව් මේ ඔදැම පේන්නේ එක අඩුව නොත් දන්න එවුන්ට අට වෙන ප්‍රෝග්‍රම් කරනත් ඕන ද පේන්නේ අඩුවෙන් යෙටි හොඳයි නිකන් නිගමට නිකන් ගස් කොළ වගේ තිබ්බ එකක් දාගෙනයම එක මෙන්න මේක හොඳයි තාමනාමනා හල් තියෙන්නේ මේක ඔක්කොම කස්ටමස් කරන්න පුළුවන් බෑක් එක ලවස් මූන ඔක්කොම කස්ටමයිස් කරලා ගන්න පුළුවන් අප බීම අරේ අපි මෙහෙමම ගහමුගේම එක ඇද මේ ග්‍රෆික්ස් නම් පොඩ්ඩ සෑහෙන තියෙනවා මේ අල්ට්‍රසිටින්ස් වල ගහල තියන්නේ ග්‍රෆික්ස් හොඳයි සුපිරි මේක හොඳයි අප ආයකොද අට පුළුවන්න මේ යවන්න ම මේ පුඩ්ඩක් මේ පොඩ ලස්සන කරගන්න යන්නේ ඔල ඔන්න මේ යවාගන්න ගේම් පලිකට මං දාලා තියෙන ඩැක් තට්ටේ හරියන්න ඔවු මේක තම හරිගෙන ඒකට තියෙන්නේ ආලු කරමු කලු හොඳයි හරි දැන් හරි දැන් ඇති හොඳයි එතකොට අපේ අන්තිම කෙනා මෙන්න මේ වගේ ඔන්න කොන්ඩ හැදුවට තේරුමක් ඔන්න ඔගේ කොන්ඩ පෙන්න්න හරි සූඩත් ලෝකොත්තිනවා සප්ලශයක් එක්කං ස්කෝප් එකක් තාමනෑ ඔන්න අපිගේම එක පටන් ගන්නවා එක සෑල්ලක් ලෝඩ්ඩනවා හරි
අපිව මුලින්ම බොලිවියාවට ගෙනල්ල දානවා. ඔයහ පැත්ත ඉන්නේ සීයේ ජන්ත කෙනෙක්. එයා අපිට කලින් බොලිවියාවලට ඇවිල්ලා ඒක එයා පොඩ්ඩක් බොලිවියාගෙන දන්නවා. ඔය ආමට කියන්න බැරුවනේ. බොලිවියාවල ඔය සැන්ටර් ලංකායකයි රජ්‍යය එකතුලා කරන දූෂණ වැඩවලට විරුද්ධව ලෝකල් ගැන්න එකක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ රෙබල්ස් ලගේ කියන්නේ ඒගොල්ලෝ ඒකට විරුද්ධ සටන් කරනවා. මේකේ නායකයෙක් ඉන්නවා. ඒ කියන්නේ පොඩ්ඩක් අර රැත්තක් ඔය කුළුඩු දාකට දැල්ලා මට නම් මතක නෑ. මේ මේකෙත් ඔයාලට බලන්න හම්බෙන්නේ නැති වෙයි. මොකද ඒක මගේ අතින් කට් වුණා. දැන් ඕක ආය ගහන්නයි කියලා ඉතින් මං එහෙමම දාන්න. අනිත් අංග මොකක් හරි දාන්නේ මනුස්සයා පේන්න. මෙයා දැන් මේ කතාව තමයි කියන්නේ මේ සිද්ධ වෙන. මොකක්ද වුනේ යන්න ඒ වගේ සීන් ටිකක් අයිඩියා එකක් දෙනවා. මේක ඔය අපිට 4 දිනක් ඉන්නවා. ඔය 4 දිනා දැන් ලීඩ් මම ඊට පස්සේ වෙපන් ස්පෙෂලිස්ට් එතකොට සටන් කරන ඒ කියන්නේ ඒවා ගැන සම්බන්ධ ස්පෙෂලිස්ට් අනික ස්නයිපර් කෙනෙක් කොහොමද තමයි යන්නේ සෙට් එක. මෙයාලා අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මෙයාවල ගෙන්න ගන්න මේවා කරන්න වෙඩි තියන්න. ඒක ස්කිල් වෙඩි තියෙන එක නම් මං හිතන්නේ මුලින්ම එක්කෙනයි පස්සේ 7 දෙනාටම කියලා වෙඩි තියන්න එහෙම පුළුවන්. කෙනෙකුට වෙඩි තියෙනවා අර මේ ස්ටෙල්ත් එක ගහනවන එකපාර 4 දෙනෙක් වගේ මරන්න පුළුවන් 4 දෙනෙක් ඉන්නවනේ. අන්න ඒක තව ටිකක් ඔය ස්කිල් ටික තුනක් අන්ලොක් කරනවා තමයි මං හිතන්නේ ඒකෙන්නේ. මෙයාද අපිට විස්තරේ කියනවා කොහොමද මේක වෙන්නේ විස්තරේ එකත් ඔයාලා බලන්න. මෙයා ඊට පස්සේ කෙලින්ම ගිහලා ගොඩ බානවා මේ අර මනුස්සයන් හම්බෙලා පිටිපස්සට තියෙනවා මාහ තියෙනවා. මනුස්සයම හම්බෙලා දැන් ගිහිල්ලා අපිව බස්සනවා. ලස්සන තනිකරම කැලෑ තියෙන්නේ තනිකර මේකේ. කැලෑ පිරුණු රටක්. ඔය ඇමේසන් වලත් කෑල්ල කොටසක් තියෙනවා කියලා මම වීඩියෝ එකක දැක්කා. මේ අපේ අය කෙනෙක් කියනවා. ඌ ඉතින් තනිකරම කැලෑ තියෙන්නේ මේකේ. ඒකත් මරු වයිල්ඩ් ලෑන්ඩ්ස් වයිල්ඩ් ඉතින් වයිල්ඩ් තියෙන්නේ කැලෑ. අරන් යනවා කොහමද දැන් අද පිට රටක යානයක් කොහම තමන්ගේ රට උඩින් යනවා නම් පොඩ්ඩක් එකක් තියෙන්න එපා ගහන්නවත් නේද? එහෙම එකක් නෑ මං හිතන්නේ තාම. ඔලිවියා ඉතින් කනටක්. හරි අපි ගේන්නේ පටන් ගමු. මං චුට්ටක් කපලා තියෙන මෙතන. හරි අපිට වරෙව් යකෝ මොකද මුන් නගින්නේ නැත්තේ? ආම වැඩි පැත්ත නැගි. හරි හරි. එලවන්න බෑ. ඒ පැත්තට නෑ. Okay. I'll drive. Set the scope. ඉතින් ඩ්‍රයිවිං නම් නාද. සෑහෙන එක දුෂ්කර නිකන් පාරවලින් පාර. ඔරුළු පාරවල් තියෙන්නේ. ඒයි ග්‍රැෆික්ස් අවුලක් නෑ සුපිරි. අන්න පෙට්‍රෝල් කාර් එකක්. පෙට්‍රෝල් ගේ අර පෙට්‍රෝල් වගේ හිම සීන් එකක් කරනවා කම වචන හදලා තියෙනවා කොහෙන් හරි. වැටුණා කවන්නේ ඉතින් හරි අවුලක් නෑ. පාර වෙන්නවා අපිට පාර දිගේ යන්න තමයි තියෙන්නේ. මේක මං හිතන්නේ පළවෙනි මිෂන් එකනේ මේක සිම්පල් අනික මේකේ උගන්න සීන් එකම තියෙන්නේ. සිම්පල් මිෂන් එක පළවෙනි මේකෙන්දී. ද හાર્ඩ් දාලා තියෙන්නේ. ඔය බලමු මේ ගහන්න පුළුවන් ගහන්න බැරුණත් හරි වෙනසක් කරගන්න තමයි වෙන්නේ. හાર્ඩ් එක නවල නැතේ ගහන්න. කොහොමද මේක රිස්ටර්න් දැක්කොත් කොහොමද මරනවනේ. ආහා නැත්තේ කුච්ච රත්තා වල සෑහෙන දුෂ්කරයි ඉතින්. උන් හදා ගන්නවා තු ඔක්කො හදනවා මේ කරන විතරනේ කුඩු වල. අනික මේ සැන්ටර් ලංකාව වලට සෑහෙන සල්ලි තියෙනවා. කොහොමද අර මේකේ ඉන්න සෙබළු ටිකක් අර මේ මම නිකන් වීඩියෝ වලින් දැක්කා. අර මෙක්සිකන් අර ගෑන් ඉන්නේ අන්න ඒ වගේ සීන් ටිකක් තියෙනවා. අන්න ඒ වගේ නිකන් අර ගෑන් වල ඉන්න මිනිස්සු අර සුදු ෂර්ට් අඳගෙන අර කොට කලිසම ගහගෙන යන්නේ අන්න ඒ වගේ ලයින් එකක් තියෙනවා.
eyes on the හරි target. Let's අපි move. යමු. හරි ඔය උගන්නන්නේ ස්ටෙල්ත් ගහන්න සප්පෂය එකක් තියෙන එකක් පාවිච්චි කරනලු මගේ තියෙන ඔක්කොම සප්පෂස් දාලා තියෙනවා. හරි ආතෝක්වත් යනවා. හරි ඒකම try කරලා බලමු. ඔය උතන නිකන් මැප් එකේ පෙන්නනවා නේද නිකන් රතු පාට එළිය වගේ. ඔන්න ඔය ඒරියා එකේ අනිවාර්යෙන් මිනිස්සෙක් ඉන්නවා. ඌ ඉන්න තැන අපිට හරියට කියන්නේ නෑ. අපිට ඔය උතනින් ගන්න පුළුවන්. ආයක බයිනෝ කියුල එක මගේ ඇති කරනවා. ඔය කෑල්ලේ ඉන්න ඕනේ අනිවාර්යෙන් මිනිස්සයා. ආරේ ඉන්න බඩු. හරි. නිකන් ටෙස්ට් එකක් දාමු. දැක්කා හරි අවුලක් නෑ. මේක අර මොකද අර වෙන ගේම් වල වගේ නිකන් අර තියලා ඊට පස්සේ ආයෙ උගේ ලේ අඩු වෙනකන් තියන්නේ එහෙම සීන් එකක් නෑ. අර මැරෙන තැනකට වැදුනොත් මැරෙනවා. සාමාන්‍යයෙන් ස්නැප් ෂොට් එකකින් වගේ මැරෙනවා කොහොමත්. අර මේකේ තියෙනවා හැබැයි කට්ටියගේ මේ අර ආමස් දාගෙන ඉන්න කට්ටිය. ආව් මෙන්න මේ අපේ ඩ්‍රෝන් එක මේකෙන් කට්ටිය මාක් කරන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් දුර යවන්න බෑ. මේකේ බැටරිත් බහිනවා සිග්නලුත් අඩු වෙනවා. අවුලක් නැහැ ෂේප් ඉතින් අර ඉන්න තැන උඩ යවලා පොඩ්ඩක් බලාගන්න. සෑනේ මගේ එකේ. මගේ දැන් මිෂන් එක තමයි ඔය උතන ඉස්සරහා වින් ඩයල්. ඔන්න ඔය ඩයල් එක පොඩ්ඩක් අල්ලලා ඌ බය කරලා ඌ විස්තර ටිකක් ගන්න තමයි මේ තියෙන්නේ. මුලින්ම මේක එක පාර්ට් එක ෂේප් එක යම් මේක ස්ටෙල්ත් එක මරු ඉතින්. එහෙම නිකන් ෂේප් එකට ගිහින් ගහද්දි අන්තිම එක දන්නෙත් නෑ ඌ අන්තිම එක කියලා ඌ මැරකන් ඌ දන්නෙත් නෑ. මං අපේ පළවෙනියට අන්න අරක එම් කරා ඉන්න. ඌ දැන් රෙඩි වෙලා එක තැනකට වෙලා අර එහා පැතින සොල්දාදුවා ඉන්න තැනකට වෙලා ඌ බලන් ඉන්නේ කොයි වෙලේ හරි ගහන්න. මං ආයෙ පාරක් උඩ ගහන්න කියලා කිව්වොත් ඌ ගහනවා උඩ. එලින්ම ඒ වුණාට මට මෙයාව ගන්න පුළුවන්. අර ඌ දකින්නෙත් නෑ කොහොමද. එයා ගමු ආත් දැක්කා. හරි අවුලක් නෑ ගත්තා. මට වෙඩි තියන්න පුළුවන්. අවු මරමු. මොකද අරුට කියන්නේ. හෙඩ්. නියමයි. දැන් මූව බය කරන්න තියෙනවා. බය කරන්නේ මොකෙන්ද? B. පොඩ්ඩක් හටගෙන නියම බය කරන්නේ. වෙපන් පැක් එකක් තියෙනවා. හරි. අන්න බය කරන ටයිම් බය. Here's the deal, asshole. You answer my questions, or I put a bullet in your gut and leave you to die in your own shit. ¿No entiendes? Chill the fuck out, cabrón. What do you want? මේක බෑර ඔලු දාන රෙද්ද පොඩ්ඩක් ඔලු රිදෙනවා වගේ නේ ඒක අර හැම වෙලෙම හෙල්ලි දිගට මෙහෙට. That's what this is about? Sure thing. He's at Atoya farm. Go on. Then you can see what we do to people who fuck with us. People like you. Firing. චුට්ටක් ඇවිස්සලා වගේ තියෙන්නේ. Maru's an old man. He's not gonna last long under torture. Shit, if they've been working on him for a while, there's a good chance he's already dead. Maybe, maybe not. Maru's a major player. They'll tell him to keep him alive as long as they can to find out what he knows. Can't afford to take any chances. There's too much riding on this. Let's move. තන පල්ලහැගෙක් ඉන්නවා. මේක අවුලට ආව කොහොමද අර ඌ දකින්නද? අන්න බඩු මාව දැක්කම මං ඌව දකින්න කලින්. Coming right for us. Let's get moving. The cartel isn't gonna wait around for us to track down and rescue Amaru. මේ කියන්නේ මේ ආදුම වැඩි තමයි මේකේ බුලට් එක යන පොඩි මේකක් තියෙනවා. අපි වෙඩ තිබ්බ ගමන් ඌ චොක් ගාලා මරන්නේ නැහැ නේ. බුලට් එක ට්‍රැවල් කරන වෙලාවක් තියෙනවා. ඒක සුටක් ඈත මේවට ගහද්දි ලාවට තියෙනවා බුලට් එක ටක් හිමින් යනවා කියලා ඉන්න එක. අපිට දෙන්නම රවාහනේ. Out of the car now. Don't make this harder than it has to be. ඔය කොමන්ට් එක. එනවා. උදර පයින්නේ. ගහනවා නේද? ඌවර ස්නයිපර් එකකින් ඉහළ දර ගාලා තියන්නේ. මොකක් හරි එහෙම තියන්න පුළුවන් ස්නයිපරක් වෙන්න දී.
Okay, I traveling. පාර පොඩ්ඩක් එහෙම ගියා. More of these assholes just pulled up. Radio Santa Blanca con DJ Perico. Oh yeah. ඒත් පැටලන කරන්න. With the narco alert. Holy You crap. ain't noticed? There's been a little bit more violence in our corner of Bolivia. And there's been some chismes that all this shooting and stabbing and blowing. Estás en Radio SP. ආහ. Las mentes cerradas. The small-minded will tell you that Santa Muerte is a dark religion. ඒ කියන්නේ අම්මට අමාරුයි කිව්වට ගණන් අරගෙන I නැත්නම් say that ordinary morality is for children and simpletons. An attraction to death has long been one of mankind's great taboos, and taboos are made to be broken. Why else do we gorge ourselves on holidays? Why are ටිකක් දුරයි. days and saints? ඕ මේක දැන් මේ තියෙන්නේ පොඩි පොඩි සීන් ටිකක් මේක සෑහෙන ලොකු මැප් එකක්. ලොකු කියන්නේ මට සිරි වෙන ලොකු නේ. ඒ වචනේ උනේ. ඒ කියන්නේ මේක සෑහෙන ලොකු මැප් එකක්. Not that habit of modern living. හරි ඉස්සරහ පොඩ්ඩක් හොඳ පාරක් තියෙනවා වගේ. With the force of the greatest පතක් ගහන්න තිබ්බේ. with the violence of the oceans. හරි. This is the experience that Santa Muerte embodies. Come to us and learn more about her. Come venerate her. Adorarla y හරි අපි ගහලා බලමු මේක ස්ටෙල්ත් අපිට යන්න පුළුවන්ද කියලා. Coming up on a Toyo farm. Remember, a lot of these Sicarios are ex-military. ID your targets. මේක අපිට වෙඩි බෙදුනොත් එක chance එකක් දෙනවා. Operation Kingston. දැන් එකපාරක් ඒ කියන්නේ අපේ කට්ටියට ඇවිල්ලා මාව රිවයිව් කරගන්න පුළුවන්. මේ ඉන්නවා එකයි Got another tango. තුනයි හතරයි. අපිට ප්‍රාදේශීය නායකයෙක් හරි එහෙම අපේ අනිත් ටීම් එකේ එක්කෙනෙක්ව බේර ගන්න තියෙන්නේ මෙතනින්. ඒ මොනසේ ඕක ඇතුලේ ඉන්නේ. පොරව බේර ගන්න තමයි තියෙන්නේ. බේරගෙන අපිට අර Target number 5. නිදහස් සටන්කරුවන්ගේ නායකයට ගිහින් දෙන්න ඕනේ මෝ. හරි. එතන ඉන්නවා 10ක් විතර යනවා. Target marked. Keep an eye on your back. Okay. උඩ බ්ලෙන්ඩ් වෙනවා නේද මේක ගන්නට? ඒක මං හිතන්නේ මාස ගාණක් ගහන්න පුළුවන් ගේම් එකක්. ඒ තරම් මේක ලොකුයි. ගහලා බලමු මේක ස්ටෙල්ත් ගහන්න පුළුවන් වෙයිද කියලා මං හිතනවා පුළුවන් වෙයි කියලා. හැබැයි කට්ටිය වැඩි සීන් එක තියෙනවා. ඒ වුණා සලසල ගාලා තියලා දාන්න තියෙන ඔක්කොටම. Roger that. Moving. අරේ අරෝ යනවා ඌ ගාව කවුරුත් I නැහැ. got a narco over here. ඕක එකක් නැහැ මම Ready මොකද to කරන්නේ? engage? ඕ තියලා දැම්මනේ කරයි. ආහ්. ඒක මට සද්ද නැතුව ගහගන්නත් ඕන. ඒ ගන්නත් බැරි වෙන තියෙන නැති නේද දැන්. ඒක අපේ පළවෙනිය බලාගන්නේ. දැන් බලා ගන්න පුළුවන් එක මේක මුලින්ම. ඌ මේ පැත්තට යනවා. They've seen us.
මම්ම දියට දැම්ම නේද වගේ මොකද ආහා එහා පැත්තේ එකක් දැක්කා අවුලන්නේ දැන් ඉතින් ඔක්කොම දැක්කලා ඕන්නේ ස්ටෙල් තිකේ දැන් ගහන්න තියෙන්නේ පීන එකට ගහන්න තියෙන්නේ මෙයාලා හැම නිකන් ලොකු සීන් එකක් නැහැ මොකද මේ මෙයාලගේ හැම ලොකු අර ආමස් මුත් නැහැ නිකන් මුන් තිබ්බ ගමන් මම මැරෙනවා Engaging hostiles. The drone is up. Roger. Let me get in position. Say the word, boss. ඒ නෝමල් නිකන් ඒක ඔළුව ගන්නට වගේ එකක් වැදුණු ගමන් උන් ඩෙඩ් Target down. Good shooting. Let's clean up and move on. Hold Oh, up. then There's a Nick weapons today. case here. Ah, I could use this. අර වෙනවා අමන් තියද්දිම මම අර මාක් කරපු එක අරුත් මරනවා අර සින්ක් එකට Sé que alguien me escucha, cabrones. Sé que están ahí. Así que escuchen bien. La rebelión no perdona. Entiendan, carajo. Agarraron a la persona que no debían. Exijo que me saquen ahora mismo de aquí, bestias. Quiero pensar que esta pesadilla va a terminar pronto. හරි අපි දැන් යමු අර මොස්සෙව ගන්න ඕනේ මේක යාළුවොත් එක්ක ගහන්න පුළුවන් වුණා මට ගහන්න තරම් එකක් නැහැ මේ මොකෙක්වත් ගේම් ගහන්නේ ඕනේ ඔක්කොම ඉන්නේ Alguien ayúdame a salir de aquí. හරි ඒ මූවෙන්න එළියට මොකද මූවෙන්න නැත්තේ You Amaru. මම උඹට කතා What's කරන්න left of නැද්ද you? නේද ගිහලා Come on, I'm getting you out of here. ඉන්න බලන්න බලමු බලමු උඹට කතා කරලා කොහොමද තවල නාරුත් ගිහලා කතා කරා නෑ කරන්න දෙයක් නෑ හරි I got it. I'll fly. මේක අතර දිපෙත් හොඳයි ඕකේ ඕකේ Where are you taking me? Back to your friends. Entonces Pakatari has made his deal with the malditos extranjeros de Yongur. Take it up with him, senor. දැන් හරි පැත්තට ඔක්කොම තියලා ලයිවෙන් ඔක්කොම කප් එක දාලා හෙලිකොප්ටර්ස් කියන එක මරු වෙන්නේ නැත්තම් මේක යන්න වෙනවනේ අර මේමක් ආවනේ වාහනේ මේකෙත් තියෙනවා සෑහෙන දුරක් යන්න අනික් කර කැලෑදී කැලෑම තමයි කැලේ පොඩි පොඩි පාරවල් වාගේ මවුස් එක පොඩ්ඩක් මේක උඩින් තියා බලන්න හොඳට වැටෙන්නේ තියෙන මේකද හොඳ මේකද එතන නෙමෙයි නම් පොඩ්ඩක් පැනලා බලන්න තිබ්බා මේ මොකද පැරෂුට් තියනද ඒක හොඳයි අවුලක් නෑ හොඳට බලන්න
ඇවිල්ලත් ඉවරයි. මේ වාහනේ ගාව නම් තවත් එන්න වෙනවා. Hey, ¿qué pasa? Nice. I got a sniper rifle over here. මේවට යූස් කරන්න පුළුවන් දන්නේ නැහැ උතනින් බාගත්තොත්. බලමු නිකන් බලමු. Wow, nice. මේවනේ හම්බෙන්න ඕනේ. ස්නයිපරයක් හම්බුණා නියමයි. ලොකු ස්කෝප් එකක් නෑ. අවුලක් නෑ. පාට ගන්නත් පුළුවන්. මට ස්කෝප් එකක් දාගන්න. මම ස්කෝප් එක මම හිතන්නේ ලොක් කරලා දෙන්න. මේ අපේ ටීම් එකේ විස්තර කරනවා. ටීම් එකේ විස්තර නෙමෙයි ඔය අපිට පාර දෙන්න ඕන විස්තර. පොඩ්ඩි එකක් තියෙනවා. බලමු ඉස්සරහට තව ලොකු එකක් හම්බෙයි. අර ඌ බලන් ඉන්නවා මම මේක ඉවර කරලා ඌ අතුරට දාන්න යනවා වගේ. අපරක් දෙන්නකො පොට්ටක් එහෙම කරගන්න. දැන් යටම අපේ ඔළුව අතට දෙනවා මේක අයින් කරගන්න ඕන කරන්න. කොහෙද ඒක දීපේ? ඉතින් ඔක්කොම ලොක්. ලොකු ලොකු වඩයක් තියෙනවා. Are you hurt? ඩ්‍රෝන් වරකට තියෙනවා. Santa Blanca is not the most gracious of තාමනේ hosts. මුල්ලමනේ ඉන්නේ. These Aucas, these demons, they got questioning me. Let us say their talk of love was enough to make me vomit. But their methods were not. Okay. Were their names Yuri and Polito? See, Yuri Polito. These are the fucks that tortured Ricky Sample. That's why you questioned them. I want them bad. We only sell run-of-the-mill Sicarios when we freed Amaru. But I haven't seen Yuri and Polito in at least 3 days, maybe 4. I don't know where they are now. We need more intel. Somebody's got to know something. Gather documents, hack computers, interrogate hostile lieutenants, talk to civvies, whatever it takes. Turn over every rock. ඔච්චර යුද්ධයක් දිනන්න ඇමරිකාවෙන් වෙලා තියෙන්නේ කොල්ලෝ 4 දෙනෙක් විතරයි. Bowman's filing Yuri and Polito's coming through. යාර සයිලන්ට් තඩ යුද්ධයකට යන්න බෑ කොහොමද මුන්ට. කොහොමත් කරනවනේ. උන් That's දැනෙන්නේ the බෙදලා rundown on මරනවා. Yuri and El Polito. එන්න උන් අර සයිලන්ට් එකේ ෂේප් එකට ගහගෙන යන තියෙනවා. හරි එහෙනම් අපි ගියා අපි ඊළඟකින් හම්බෙමු. ඒ මිෂන් එක ඉවරයි.